නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සංයුක්ත නිකාය හතරවන කොටස වන සලායතන වර්ගයට අයත් සලායතන සංයුක්තයේ ඡන්න වර්ගයට අයත් ඒජා සූත්‍රය තණ්හාව ගැන වදාළ දෙසුම. පින්වත් මහණෙනි, තණ්හාව රෝගයක්, තණ්හාව සරව ගලන ගෙඩියක්, තණ්හාව හුලක්. ඒ නිසා පින්වත් මහණෙනි, තථාගතයන් වහන්සේ තණ්හාවක් නැතුව හුල් රහිතවයි ඉන්නේ. ඒ නිසා පින්වත් මහණෙනි, ඉඳින් භික්ෂුවත් තණ්හාවක් නැතුව හුල් රහිතව ඉඳින්න කැමති වෙනවා නම් ඇස මම කියා මමත්වයෙන් හිතන්නේ නැහැ. ඇස තුල මම ඉන්නවා කියා මමත්වයෙන් හිතන්නේ නැහැ. ඇසෙන් බාහිරව මම ඉන්නවා කියා මමත්වයෙන් හිතන්නේ නැහැ. ඇස මගේ කියා මමත්වයෙන් හිතන්නේ නැහැ. රූප මම කියා මමත්වයෙන් හිතන්නේ නැහැ. රූප තුල මම ඉන්නවා කියා මමත්වයෙන් හිතන්නේ නැහැ. රූප වලින් බාහිරව මම ඉන්නවා කියා මමත්වයෙන් හිතන්නේ නැහැ. රූප මගේ කියා මමත්වයෙන් හිතන්නේ නැහැ. ඇසේ විඥාණය මම කියා මමත්වයෙන් හිතන්නේ නැහැ. ඇසේ විඥාණය තුල මම ඉන්නවා කියා මමත්වයෙන් හිතන්නේ නැහැ. ඇසේ විඥාණයෙන් බාහිරව මම ඉන්නවා කියා මමත්වයෙන් හිතන්නේ නැහැ. ඇසේ විඥාණය මගේ කියා මමත්වයෙන් හිතන්නේ නැහැ. ඇසේ ස්පර්ශය මම කියා මමත්වයෙන් හිතන්නේ නැහැ. ඇසේ ස්පර්ශය තුල මම ඉන්නවා කියා මමත්වයෙන් හිතන්නේ නැහැ. ඇසේ ස්පර්ශයෙන් බාහිරව මම ඉන්නවා කියා මමත්වයෙන් හිතන්නේ නැහැ. ඇසේ ස්පර්ශය මගේ කියා මමත්වයෙන් හිතන්නේ නැහැ. ඇසේ ස්පර්ශයෙන් උපදින්නා වූ සැප වේවා දුක් වේවා දුක් සැප රහිත වේවා යම් විඳීමක් ඇතනම් එයත් මම කියා මමත්වයෙන් හිතන්නේ නැහැ. ඒ තුල මම ඉන්නවා කියා මමත්වයෙන් හිතන්නේ නැහැ. ඒ දෙයින් බාහිරව මම ඉන්නවා කියා මමත්වයෙන් හිතන්නේ නැහැ. එය මගේ කියා මමත්වයෙන් හිතන්නේ නැහැ. කන මම කියා මමත්වයෙන් හිතන්නේ නැහැ. කන තුල මම ඉන්නවා කියලා මමත්වයෙන් හිතන්නේ නැහැ. නාසය මම කියා මමත්වයෙන් හිතන්නේ නැහැ. නාසය තුල මම ඉන්නවා කියලා මමත්වයෙන් හිතන්නේ නැහැ. දිව මම කියා මමත්වයෙන් හිතන්නේ නැහැ. දිව තුල මම ඉන්නවා කියලා මමත්වයෙන් හිතන්නේ නැහැ. දිවෙන් බාහිරව මම ඉන්නවා කියා මමත්වයෙන් හිතන්නේ නැහැ. දිව මගේ කියා මමත්වයෙන් හිතන්නේ නැහැ. රස මම කියා මමත්වයෙන් හිතන්නේ නැහැ. දිවේ විඥාණය මම කියා මමත්වයෙන් හිතන්නේ නැහැ. දිවේ ස්පර්ශය මම කියා මමත්වයෙන් හිතන්නේ නැහැ. දිවේ ස්පර්ශයෙන් උපදින්නා වූ සැප වේවා දුක් වේවා දුක් සැප රහිත වේවා යම් විඳීමක් ඇතනම් එයත් මම කියා මමත්වයෙන් හිතන්නේ නැහැ. ඒ තුල මම ඉන්නවා කියා මමත්වයෙන් හිතන්නේ නැහැ. ඒ දෙයින් බාහිරව මම ඉන්නවා කියා මමත්වයෙන් හිතන්නේ නැහැ. එය මගේ කියා මමත්වයෙන් හිතන්නේ නැහැ. කය මම කියා මමත්වයෙන් හිතන්නේ නැහැ. මනස මම කියා මමත්වයෙන් හිතන්නේ නැහැ. මනස තුල මම ඉන්නවා කියා මමත්වයෙන් හිතන්නේ නැහැ. මනසින් බාහිරව මම ඉන්නවා කියා මමත්වයෙන් හිතන්නේ නැහැ. මනස මගේ කියා මමත්වයෙන් හිතන්නේ නැහැ. අරමුණු මම කියා මමත්වයෙන් හිතන්නේ නැහැ. මනෝ විඥාණය මම කියා මමත්වයෙන් හිතන්නේ නැහැ. මනසේ ස්පර්ශය මම කියා මමත්වයෙන් හිතන්නේ නැහැ. මනසේ ස්පර්ශයෙන් උපදින්නා වූ සැප වේවා දුක් වේවා දුක් සැප රහිත වේවා යම් විඳීමක් ඇතනම් එයත් මම කියා මමත්වයෙන් හිතන්නේ නැහැ. ඒ තුල මම ඉන්නවා කියා මමත්වයෙන් හිතන්නේ නැහැ. ඒ දෙයින් බාහිරව මම ඉන්නවා කියා මමත්වයෙන් හිතන්නේ නැහැ. එය මගේ කියා මමත්වයෙන් හිතන්නේ නැහැ. සියල්ල මම කියා මමත්වයෙන් හිතන්නේ නැහැ. සියල්ල තුල මම ඉන්නවා කියා මමත්වයෙන් හිතන්නේ නැහැ.
සියල්ලෙන් බාහිරව මම ඉන්නවා කියා මමත්වෙන් හිතන්නේ නැහැ. සියල්ල මගේ කියා මමත්වෙන් හිතන්නේ නැහැ. ඔහු ඔය ආකාරයෙන් මමත්වෙන් නොසිතන විට ලෝකයේ කිසිවකට බැඳෙන්නේ නැහැ. නොබැඳෙන විට තැති ගැනීමක් ඇති වෙන්නේ නැහැ. තැති ගැනීම රහිත වන විට තමා තුළම පිරිනිවී යනවා. ඉපදීම ක්ෂය වුණා. බඹසර වාසය සම්පූර්ණ කළා. නිවන පිණිස කළ යුතු දෙය කළා. නිවන පිණිස කළ යුතු වෙන දෙයක් නැතයි අවබෝධයෙන්ම දැනගන්නවා. සාදු සාදු සාදු. ඒජා සූත්‍රය නිමාවිය.